හැමෝම කතා කරනවා වුණත් හරියටම දන්නේ නැති නිරාගමිකවාදය කියන මාතෘකාව ගැන තමයි මම අද කතා කරන්න ආවේ. සරලවම කිව්වොත් නිරාගමිකවාදය කියලා කියන්නේ රාජ්‍ය ආගමෙන් ස්වාධීන විය යුතුයි කියන මූල ධර්මය. නිරාගමිකවාදයේ ආරම්භය ගැන කතා කරද්දී නිරාගමිකවාදයේ මූලයන් මධ්‍යකාලීන යුරෝපය දක්වා දිව යනවා. මධ්‍යකාලීන යුරෝපයේ පල්ලිය සහ රාජ්‍ය අතර ඉතා දැඩි සම්බන්ධතාවයක් තිබුණා කියන එක ඔයාලා මේ වෙනකොටත් දන්නව ඇති. ඉතින් මේ දැඩි සම්බන්ධතාවය නිසා ඇති වුණු ගැටුම් වල ප්‍රතිඵලයක් විදිහට නැත්නම් ඒ ගැටුම නිසා තමයි ඇත්තටම නිරාගමිකවාදය ආරම්භ වෙන්නේ. දේශපාලනය සහ ආගම අතර මොන වගේ සම්බන්ධතාවයක් තිබුණාද කියන එක මේ රූප දිහා බලද්දී ඔයාලට පැහැදිලි වේවි. ඇත්තටම මිනිසුන් විසින් පාලකයා තෝරාපත් කරගත්තායි කියන මතය ලෝකයට ඉදිරිපත් වෙන්න කලින් ලෝකයේ තිබුණේ දෙවියන් විසින් පාලකයාව මිහිපිටට තෝරාපත් කර එව්වායි කියන අදහස. ඉතින් පාලකයාට පුළුවන් වුණා ආගමට දෙවියන්ට මුවා වෙලා සමහර අත්නෝමතික ක්‍රියාවන් වල නිරත වෙන්න. ඒ අත්නෝමතික බලය නිසා ජනතාව දැඩි පීඩනයකට පත් වුණා. ඉතින් පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා අලුත් අදහස් ලෝකයට ඉදිරිපත් කළා. යුරෝපයේ පුනරුද්දෝගයේ ජීවත් වෙච්ච නැත්නම් අදහස් දක්වපු දාර්ශනිකයන්ගේ අදහස් මේ සඳහා ඍජු බලපෑමක් එල්ල කරනු ලැබුවා. විශේෂයෙන්ම තෝමස් ජෙෆර්සන්, ජෝන් ලොක් වගේ දාර්ශනිකයන් තමන් පළ කරන ලද අදහස් තුලින් මේ නිරාගමිකවාදයට එක්තරා විදිහක තල්ලුවක් ලබා දුන්නා. ඉතින් දන්නවනේ කිසියම් ආගමික දේශපාලන සමාජ ආයතනයක් නිසා යම්කිසි පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වෙනවා නම් සහ නිදහස කඩවීමක් සිද්ධ වෙනවා නම් ඒක ඇත්තටම පිළිගත යුතු තත්ත්වයක් නෙවෙයි. 17 වන සහ 18 වන සියවස්වලදී යුරෝපයේ අදහස් දක්වන ලද චින්තකයින්ගේ ඇත්තටම අදහස් තුල තර්කය, විද්‍යාව සහ මානව අයිතිවාසිකම් කියන මූලික සංකල්ප අන්තර්ගත වුණා. ඔවුන් ඒ වෙනුවෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. නිරාගමිකවාදය මගින් සමගිය, ඉවසීම, සමානාත්මතාවය රටක් තුළ ලෝකයක් තුළ තහවුරු කිරීමට උත්සාහ කරනවා. නිරාගමිකවාදය කියන්නේ දේශපාලන මතවාදයක්. මේ වගේ මතවාද විශාල ප්‍රමාණයක් දේශපාලන ලෝකයේ තුළ තියෙනවා. ඉතින් ඔයා කැමති නම් ඔයාට නිරාගමිකවාදය පිළිගන්න පුළුවන්. අකමැති නම් නිරාගමිකවාදය නොපිළිගෙන ඉන්න පුළුවන්. මේක දේශපාලන මතවාදයක්. ඒ වගේම දේශපාලන ක්‍රමයක්. ඒකෙන් ඔයාට නිවන හෝ ස්වර්ගය නැති වෙන්නේ නම් නැහැ. හැබැයි මේ ලෝකේ ජීවත් වෙද්දී පුරවැසියෙක් වෙන ඔයාගේ අයිතිවාසිකම් හෝ නිදහස ආගමේ නාමයෙන් නැති කරන්න පාලකයෙක් උත්සාහ කරනවා නම් ඒක නම් අනිවාර්යයෙන්ම පාලනය කරනවා.